කල හෙල්ලෙනවද? පිරිච්ච කල හෙල්ලෙන්නේ නැහැ. මොකක් හරි මද මම මේ ද්වේෂය ගැන තරහව ගැන කියන්න හේතුව තමයි නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් තමයි ව්‍යාපාදේ කියන්නේ. වෙනතුනි ව්‍යාපාදේ නඩත්තු කරන්නේ තරහව මගේ. තරහව තියෙන එක නරකයි. මොනාටද තරහ යන්නේ මොනාටද කියන්නේ? ඒකයි මේ කල්පනා කරන්න ඕන. කවුරු හරි අපිට මම මේ වෙලදාමටම සම්බන්ධ හින්දා ඔයතුන්ට මේවා කියන්නේ. කවුරු හරි ඔය කටයුත්තක් කරන කෙනෙක් නිසා අපිට කේන්ති යනවා කියමු. බලන්න පුරුදු වෙන්නේ මිනිස්සයා නෙමෙයි මේ මිනිස්සයා කරන වැඩේ දිහා. ඒ කරන වැඩේ දිහා දැක්කහම අපිට තේරෙනවා ඒක ක්වොලිටි එකක් තියෙන මිනිස්සෙක් කරන වැඩක්ද බාල මිනිස්සෙක් කරන වැඩක්ද කියලා. බාල දේවල් වලට අර ලාභෙට කේන්ති ගන්න එපා වෙනතනේ. පුරුදු වෙන්න. බාල දේවල් වලට කිසි වටිනාකමක් නැති දේවල් වලට ලේඩික පුච්ච ගන්න එපා. උදාහරණයක් විදියට දැන් පාරේ යනකොට ඔය තින්නේ විවිධ වාහන අසෙන් පස්සෙන් දානවා. යකු යන්නේ නැද්ද එතකොට? අර මම දැකලා තියෙන සමහරු අපේ ගමේ පන්සලේ ඉතින් ගෙවල් වලට යනවා හැන්දෑවට මොකක් හරි පණිවිඩයක් කියන්නේ. ඒ කාලේ ටෙලිෆෝන් තිබ්බෙත් නැහැ මම බොම් පුංචි. ඔය ඡන්ද කාලේට වෙන්නතුනේ ටීවී එක දාගෙන කුණුහරුපෙන් බයිනවා කාට හරි. මං හිතුවේ ඇතුලේ දබර වෙනවා කියලා නෑ බලද්දි ප්‍රවෘත්ති බලනවා. ඕකට දෙන්නේ නැහැ මේකට දෙන්නේ. අර මිනිස්සු කළුද හුදුද කියලාවත් දැකලා නැහැ. මෙහෙ කුණුහරුපෙන් බයිනවා. අර එහෙම බාල විදිහට කේන්ති ගන්න එපා. එහෙම බාල විදිහට අපි හිතමුකෝ වැඩ කරන මිනිස්සයා එනවා කියලා ආවේ නැහැ කියලා. ඒ පොරොන්දු වෙච්ච විදිහට වැඩ නොකරන එක ඒකේ මිනිස්සයාගේ හැටි. ඒකේ මිනිස්සයාගේ ක්වොලිටි එක. අපි මොකටද අපේ ක්වොලිටි එක නැති කරගන්නේ? අනුන් හා සම වෙන්න හදන්න එපා වෙන්නතොනේ. තමන්ගේ පෞරුෂය තියාගන්න. තමන්ගේ ආත්ම ගෞරවය තියාගන්න. මේ සඳහා මම ඔයයන්ට යෝජනා කරනවා. පුළුවන් තරම් සීල සම්පන්න වෙන්න බලන්න. අදිෂ්ඨාන කරගන්න. මේ වෙසක් පොහොය දවසේ අදිෂ්ඨාන කරන් හම්තුනේ අද ඉඳන් පංචශීලය ආරක්ෂා කරනවා. මේක මේ කාටවත් පේන්න ලෝකෙට පේන්න එහෙම නෙමෙයි. මේක මේ තමන්ගේ සත්පුරුෂකම තියාගන්න. මොකද පින්නතුනේ මේ සංසාරේ හා සමාන දුකක් විඳින්න තියෙනවා. මේ සංසාරේ පුදුම වේදනාවක් විඳින්න තියෙනවා. අනේ පුරුවත් දෙන්නාම දුන්න මේ ස්ටේජ් එකට දාලා. මම මෙහෙම දේශනා කරන්නේ මේ හතර හන්දි වළංගු තියෙන කාලේ බලපුලුවන් කාර්කම තියෙන වෙලාවේ අපි ඔට්ටු වෙනවා අපි මහන්සි වෙනවා අපි නොසෑහෙන වෙහෙසෙනවා. හැබැයි අපිට අමතක වෙන දෙයක් තියෙනවා. අපි නිතරම චරාවටපත් වෙනවා කියලා. අපිට අමතක වෙන දෙයක් තියෙනවා. අපි නිතරම ව්‍යාධියටපත් වෙනවා කියලා. මෙහෙම දේශනා කරන්න පින්නතුනි ඔය බොහෝ දක්ෂ පක්ෂකම් තියෙන සල්ලි මිල මුදල් තියෙන උදවියගේ මන් දෙමව්පියන්ට හරියට පිරිත් කියන්න ගිහිල්ලා තියෙනවා. හොඳට සල්ලි තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ පිරිත් කියන්න කියපුවාම ඔය මේ අම්මලා තාත්තලා වගේමයි. ඔයත් කියනවා නේද ඔය දරුවෝ ලොකු වෙලා නේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉගෙන ගත්තාම එයාලගේ ලෝකේ ඕන විදිහට ඉඳී අපි අපේ පාඩුවේ අපි දෙන්න ඉන්නවා කියලා. ඕව පින්නතුනි මේ සුරංගනා කතා. ඕව කියන්නේ හතර හන්දි වළංගු තියෙනකන් විතරයි. ඒව වළංගු වෙන්නේ කොයි කාලෙටද? බොරුනම් අම්මගෙන් තාත්තගෙන් අහන්න. අපි වෙහෙසනවා වෙනවා වෙන්න පුළුවන්. අපි මහන්සි වෙනවා වෙන්න පුළුවන්. හම්බ කරනවා වෙන්න පුළුවන්. හොඳට හම්බ කරන්න. හැබැයි කවදාවත් මේ ගෙවන කාලය ගැන පසුතැවෙන්න නම් තියන්න එපා. කවදාවත් දැන් මේ ගත කරන කාලය තියෙනවද? මේ කාලේ අපරාධ කියලා හිතෙන කිසි දෙයක් කරන්න එපා. මොනවාද කිසි දේවල්? සමහර විට අපිට අපි
සල්ලිත් නැති වෙන්න පුළුවන්, දරුවොත් නැති වෙන්න පුළුවන්. අපි දැන් අපේ බලපුලුවන් කාර්යකම තියෙන නිසා මෙහෙම ඉන්නවා. අපිට හයිය හක්තිය තියෙන නිසා මෙහෙම ඉන්නවා. ජීවිතේ කවදා හරි ඕන වෙනවා අපිට අපේ දරුවන්ගේ ඇගීම. ජීවිතේ අපිට ඕන වෙනවා අපේ දරුවන්ගේ ආදරය. දැන් මේ අම්මලා තාත්තලා දරුවන්ගේ ඇගීමයි ආදරයයි සුරක්ෂිත කරලා තියෙන්නේ. මෙහෙම කියනකොට ගියේ හාමුදුරුවනේ අපි කිසි දෙයක් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. බොරු නම් අම්මගෙන් තාත්තගෙන් යහන්න. අපි හරියට පින්නතුනි වයසට ගියපුවාම බලාපොරොත්තු වෙනවා. මොකක්ද? අර අපේ දරුවෝ ඉදී අපිට වයසට ගියපුවාම බලාපොරොත්තු වෙන අපේ මුණුබුරෝ ඉදී බොහෝ අම්මලා තාත්තලා දැන් තියෙනවනේ පින්නතුනි අර ගෙවලා ඉන්න තැන්. ඔය වැඩිහිටි නිවාස ගෙවලා ඉන්න පුළුවන් ඒවා තියෙනවනේ. මම ඔයගේ බණ කියන්න යනවා, පිරිත් කියන්න යනවා, ඒ බොහෝ දෙනෙක් කියනවා හාමුදුරුවනේ මේ වගේවා තියෙනවා කියලා දන්නවනම් කසාද බඳින්න නෑලු. ඉතින් ගෙවලා ඉන්නනේ තියෙන්නේ. එහෙම නැතුව වයසට ගියපුවාම මොකද වෙන්නේ? අර සල්ලිත් නැති වෙලා දරුවෝ නැති වෙලා පුදුම දුකක් ඇති වෙනවා. බොහෝ වෙළඳ ව්‍යාපාරික මහත්තුරුන්ගේ බිරින්දෑවරු කියලා තියෙනවා. මෙහෙනම් කවුරුවත් කිව්වේ නෑ. බෙලන් සංගම් වල බණ වලට යනකොට මම මේ කියනවා කියන්නේ. හාමුදුරුවනේ අදත් ටැංකියක් එනවා කියලා ගෙදර ආවේ දෙකටලු. ඒ කියන්නේ මොකක් හරි බඩු තොගයක් ආවා කියලා. අර මුළු ලෝකයක් ගැන හිතන්න කලින් පවුල ගැන හිතන්න පුරුදු වෙන්න. මුළු ලෝකයක් ගැන ලොකුවට දකින්න කලින් මේ ව්‍යාපාරික ලෝකෙ දිග්විජය කරන්න ඒක කිසිම ගැටලුවක් නැහැ. අර පවුල ගැනත් හිතන්න පුරුදු වෙන්න. මොනවාද පවුල ගැන හිතන්නේ? දරුවන්ට එක දෙන්න. දරුවෝ නැති වෙයි. දරුවන්ට ප්‍රමුඛතාවය දෙන්න. දරුවෝ එක්ක ඉන්න, දරුවෝ එක්ක කන්න, දරුවෝ එක්ක නිදාගන්න, දරුවෝ එක්ක ඇවිදින්න හොඳට මතක තියාගන්න. වෙලාව වෙන් කරගන්න. හීනයක් ඇති දරුවන්ට උගන්වලා විදේශ විශ්වවිද්‍යාලයක යවන්න. යවපු අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නකො සතුටින්ද ඉන්නේ කියලා. අපිට දරුවෝ ඕනේ. මම මේ දේශනා කරන්නේ මෙහෙම නැති වුණොත් එහෙම මේ ගෙවන එකෙන් තේරුමක් නැතුව යනවා. ඊට පස්සේ දරුවෝ මතක තියාගන්න ඕනේ. ජීවත් වෙලා ඉන්න කාලය තුල දෙමව්පියෝ එක්ක ඉන්න ඕනේ. දෙමව්පියන්ට දෙන ලොකුම මානසික සැනසීම තමයි මං හිතනවා මම මේ කියන කතාව මෙතන ඉන්න සේරටම වළංගුයි කියලා. මේ සේරටම දරුවෝ ඇති. පොඩි ප්‍රශ්නයක් අහන්න. කවද්දන්ති මේට ලොකු දුව හරි ලොකු පුතා හරි ළඟට ඇවිල්ලා ඔළුවේ තෙල් ටිකක් ජෙල් ටිකක් ගාලා ඔළුව අත ගාපු දවසක් තියෙනවද? මගේ අම්මා මගේ තාත්තා කියලා.